හැමෝම ආදරයෙන් පිළිගන්නවා. මං අද යන්නේ මහනුවර සඳගිරි සෑයට. මෙන්න මේ සඳගිරි සෑය පිහිටලා තියෙන්නේ මහනුවර ඉඳලා හන්තාන දෙසට යන පාරේ කිලෝමීටර් 6ක් පමණ ගමන් කරාට පස්සේ මෙන්න මේ මනරම් පුණ්‍ය භූමිය අපිට දැක බලා ගන්න පුළුවන්. මීට අවුරුදු කිහිපයකට කලින් සෑයක් ඉදිකිරීමේ අරමුණෙන් භූමියක් හොයාගෙන වැඩම කරලා තියෙනවා පූජ්‍ය ගංගසිරිපුර ධම්මාලෝක ස්වාමින් වහන්සේ. මෙන්න මේ ස්වාමින් වහන්සේට මෙන්න මේ සුන්දර ස්ථානයේ හමු වෙලා උන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් හා දායක අනුග්‍රහක බෞතුන්ගේ ආධාරයෙන් තමයි මෙන්න මේ සෑය ඉදි කරලා අද වෙනකොට මේ ස්ථානයේ පූජනීය ස්ථානයක් බවට පත් කිරීමට උන්වහන්සේට හැකියාව ලැබිලා තියෙනවා. මෙන්න මේ සඳගිරි සෑයේ උස අඩි 120ක් පමණ වන අතර මෙන්න මේ සෑය වටේට සලපතල මළුවක් ඉදි කරලා තියෙනවා. මෙන්න මේ සෑය වටේට පේසාවලලු 3ක් තියෙනවා. මෙන්න මේ පේසාවලලු 3ට උඩින් තමයි මෙන්න මේ දාගැබේ ගර්භය පිහිටලා තියෙන්නේ. මෙන්න මේ ගර්භයට උඩින් සඳගිරි සෑයේ හතරැස් කොටුවත් ඊට ඉහළින් කොත් කැරල්ලත් ඉදි කරලා තියෙනවා අපිට බලා ගන්න. ඊළඟට මෙන්න මේ චෛත්‍ය නිර්මාණය කරලා තියෙන මේ චෛත්‍ය ඇතුළට යන්න පුළුවන් විදියට. අපි බලමු ඇතුළට ගිහිල්ලා මේ චෛත්‍ය ඇතුලේ මොනවද අපිට බලා ගන්න හම්බෙන්නේ කියලා. ඒ වගේම ඔයාලට ඇහෙනවා ඇති මෙතන ඝණ්ඨාර සද්දයක්. අපි බලමු මොකද්ද මේ සද්ද කියලා තව ටිකක්. මෙන්න මේ සඳගිරි සෑයට ඇතුළට යන්න තියෙන මෙන්න මේ පඩිපලෙන් අපි බලමු ඇතුළට ගිහිල්ලා ඇතුළේදී අපිට මොනවද බලා ගන්න හම්බෙන්නේ කියලා. අපිට මේ දාගබේ ගර්භය ඇතුළට ගියාම මුලින්ම දැක බලා ගන්න හම්බෙන්නේ හිටිපිලිම වහන්සේ නමක්. මෙන්න මේ හිටිපිලිම වහන්සේ නම තැන්පත් කරලා තියෙන්නේ අලංකාර ලී කැටයමකින් යුක්ත ගෘහයක. මෙන්න මේ ලී කැටකින් යුක්ත ගෘහයට පිටින් 8 බුදුහාමුදුරන් වහන්සේලාගේ ප්‍රතිමා 28ක් තැන්පත්. ඒ වගේම මෙන්න මේ දාගබේ බිත්ති පුරා අලංකාර බිතුසිතුවම් නිර්මාණය කරලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. මේ සඳගිරි සෑය ගැන කතා කරද්දී තවත් විශේෂම දෙයක් තමයි මෙන්න මේ සඳගිරි සෑය නිර්මාණය කරලා තියෙන්නේ රුවන්වැලි සෑයේ ආකෘතියට සමාන හැඩයක් ගන්න විදිහට කියලා තමයි සඳහන් වෙන්නේ. සඳගිරි සෑයේ ගර්භයෙන් එළියට ආවහම අපිට මෙන්න මේ වටපිටාව මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙතන වටපිටාවේදී අපිට දැක ගන්න හම්බෙන්නේ හරිත වර්ණය පමණයි. අපි ඕනතරම් බෞද්ධ ස්ථානවල දැකලා තියෙනවා මල් ආසන. ඒ බොහෝමයක් මල් ආසන තියෙන්නේ ස්වභාවිකව නෙමෙයි නිර්මාණය කරපුවා. හැබැයි මෙන්න මේ සලපතල මළුව වටා තියෙන ශෛලමය මල් ආසන දෙකක් තියෙනවා. මෙන්න මේ දෙක ගත්තොත් ස්වාභාවික ආකාරයටම පිහිටපු ගල් පතුරු දෙකක් තමයි මෙතන තියලා තියෙන්නේ. මෙන්න මේ එක ගල් පතුරක බර ආසන්නව ටොන් 15ක් පමණ වෙනවා කියලා තමයි කියන්නේ. ඊට අමතරව මෙන්න මේ සලපතල මළුවේ අපිට ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේලාත් බලා ගන්න පුළුවන්. මම මෙතෙන්ට ආව වෙලේ ඉඳලා මට ඇහුණු ශබ්දයක් තමයි ඝණ්ඨාරක ශබ්දයක්. අපි බලමු ගිහිල්ලා මෙන්න මේ ඝණ්ඨාර කුළුණ කොහොමද කොතනද තියෙන්නේ කියලා. මෙන්න මේ සඳගිරි සෑයේ තියෙන ඝණ්ඨාර කුළුණ පිහිටලා තියෙන්නේ සඳගිරි සෑයට නැගෙනහිර පැත්තට වෙන්න. මෙන්න මේ ඝණ්ඨාර කුළුණ සඳගිරි සෑය සඳහාම ඉන්දියාවේදී විශේෂයෙන්ම නිර්මාණය කරලා තමා මෙරටට ගෙනල්ලා මෙන්න මේ මළුවේ තැන්පත් කරලා තියෙන්නේ. අපි මේ ඝණ්ඨාරය නාද කරලා බලමු මේකේ ශබ්දය කොහොමද ඇහෙන්නේ කියලා. මේ ඝණ්ඨාරය ඇත්තටම මාර බරක් තියෙනවා. මොකද මේක පොඩි ළමෙක්ට නම් කොහොමටවත්
ගන්ටාරේ ගහන්න බෑ. අපිට උනත් ටිකක් ශක්තිය යොදලා තමයි මේක ගහන්න වෙන්නේ. මේ ගන්ටාරේ පිහිටලා තියෙන තැනත් එක්ක බලද්දී මට හිතෙනවා මෙන්න මේ ගන්ටාරේ ශබ්දය මෙතන ඉන්න විශාල ප්‍රදේශයක් පුරා පිහිදිලා යනවා ඇති කියලා. මොකද මේක තියෙන්නේ මෙන්න මේ හන්තාන කඳු මුදුනේ හින්දා. ඒ වගේම මෙන්න මේ සඳගිරි සෑය වල බලන්න එනවනම් එක්ක උදේ වරුවක එන්න එහෙම නැත්නම් හවස් වරුවක එන්න. හවස් වරුවට මාරම ලස්සනයි. දවල්ට පොඩ්ඩක් අවුව තියෙනවා. ඒ හැර වෙන ප්‍රශ්නයක් නැහැ. හවස් වරුවක වගේ ආවනම් මේකේ ලයිට්ස් එහෙම දාලා තියෙද්දි මාරම ලස්සනක් බලා ගන්න පුළුවන්. ඊට අමතරව රැයට ගොඩක් සීතලයි මෙතන. දැන් මම මේ හදන්නේ මෙන්න මේ සඳගිරි සෑයෙන් පහළට බහින්න. ඒතකොට අපි කරන්න තියෙන්නේ ආපු පඩිපල දිගේම තමයි අපිට පල්ලෙහාට බැහැලා යන්න තියෙන්නේ. මෙන්න මේ සඳගිරි සෑයේ පිහිටලා තියෙන ස්ථානයට දැන් වාහන ළඟා වෙන්න පුළුවන් වුණාට මේක නිර්මාණය කරන්න කලින් මෙතන වාහනයක්වත් ළඟා වෙන්න පාරක් තිබුණේ නැහැ. මෙන්න මේක නිර්මාණය කරාට පස්සේ තමයි මෙතෙන් එන පාරවල් ඔක්කොම සංවර්ධනය වෙලා තමයි මේ තත්ත්වයට අද වෙද්දි පත් වෙලා තියෙන්නේ. ඒ වගේම තවත් දෙයක් කියන්න ඕනි. අපි බෞද්ධයෝ විදිහට මේ වගේ තැන් වැඳ පුදා ගන්න එනවා වගේම මෙන්න මේ තැන් අපි ඉදිරි පරම්පරාවට ආරක්ෂා කරලා දෙන්න ඕනේ. ඒ කියන්නේ මේ පරිසරයවත් මෙතන තියෙන ප්‍රතිමා නටමුන් කිසි දෙයක් විනාශ නොකර ඒ දේවල් ආරක්ෂා කරගෙන ඉස්සරහට අපි ගෙනියන්න ඕන. ඒතකොට තමයි මේක අනාගතයේදී තවත් පිරිසකට දැක බලා ගන්න අවස්ථාව හම්බෙන්නේ. අද මෙතනින් සඳගිරි සෑයට ආව ගමන අවසන් වෙනවා. හැමෝටම ආරාධනා කරනවා මගෙත් එක්ක ජිගර්ම පැඳී ඉන්න. මගේ channel එක subscribe කරන්න. හැමෝටම සුබ දවසක්.